ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ මා කඳුරු ප්‍රමිසස් එක. ඒ කියන්නේ YB University එකේ ප්‍රමිසස් 3ක් තියෙනවා. ඒකින් මා කඳුරු ප්‍රමිසස් එක තමයි 4th year එකේ first sem එකේ තියෙන රිසර්ච් එක කරන්න. ඉතින් මගේ රිසර්ච් ඒරියා එකට සම්බන්ධ රිසර්ච් තීසිස් හොයාගෙන තමයි ලයිබ්‍රරි එකට ගියේ. උදේ ඉඳන් රිසර්ච් තීසිස් 5ක් විතර හොයාගෙන ඒකේ තියෙන වැදගත් කරුණු ටික ලියාගත්තා. ඉතින් රිසර්ච් තීසිස් හොයන එකත් ටිකක් අමාරු වැඩක්. මොකද රිසර්ච් ගොඩාක් අතරින් මගේ ටොපික් එකට අදාළ රිසර්ච් තීසිස් හොයාගන්න ගියාම ගොඩක් වෙලා ගියා. ඉතින් මගේ යාළුවත් උදව් කරා මට රිසර්ච් තීසිස් හොයාගන්න. මාත් එයාට උදව් කරා. එයාගේ ටොපික් එකට රිලේටඩ් වෙන රිසර්ච් තීසිස් හොයාගන්න. ඊට පස්සේ අපි දෙන්නට බඩගින්නක් ඇවිල්ලා අපි දෙන්න ගියා කැන්ටින් එකට. අපි එළියට යන්න හදද්දිම අපේ යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ ඉතින් මගේ අතිජාත මිත්‍රයා. එයා තමයි මට වීඩියෝ හදන්න උදව් කරන්නේ. මා කඳුරු ප්‍රමිසස් එකේ ෆැකල්ටි දෙකක් තියෙනවා. ඇග්‍රි ෆැකල්ටි එකයි ෆුඩ් එකයි. ඉතින් මේ තියෙන්නේ ඇග්‍රි ෆැකල්ටි. අපි දෙන්න කෑම කාලේ ඉවර වෙලා ඇග්‍රි ෆැකල්ටියේ පොඩි රවුමක් ගියා. මේ දවස්වල ඇග්‍රි එකේ අයට එක්සෑම් නිසා ඒගොල්ලෝ මේ පැත්තේ නැහැ. අපේ හෝටිකල්චර් යාළුවෝ තේ වගාවක්, එතකොට එක එක ඇන්තෝරියම් වර්ග, එක එක එළවලු වර්ග වගේ ගොඩක් දේවල් මේ වගා කරලා තියෙනවා. අවුවනම් පොඩ්ඩක් සැරයි මෙහි. මේ ඔයාලට පේන්නේ ඒගොල්ලන්ගේ ග්‍රීන් හවුස් එකක්. දැන් අපි ඉන්නේ අපේ කැම්පස් එකේ තියෙන පරණම බිල්ඩින් ටික පහු කරන ගම. මං ඔයාලව දවසක අපේ ෆැකල්ටි වටේ ත්‍රවමක් කියන්නම්කෝ. දැන් අපි යන්න හදන්නේ ෆොටෝ ලොකේෂන් එකකට. එතන මාරම ලස්සන තැන් තියෙනවා ෆොටෝස් වලට. ඔය ඉස්සරහින් පේන්නේ අපේ IT සෙන්ටර් එක. මේ තියෙන සමර් හට් එකක්. අර ඇතින් පේන්නේ IT සෙන්ටර් එක. ඉතින් මමයි මගේ අතිජාත පරම මිත්‍රයයි අපි දෙන්නට පුළුවන් වෙන හැම වෙලාවකම මේ වගේ කැම්පස් එක වටේ ඇවිද තමයි ඉන්නේ. එතකොට ගොඩාක් ඔළුව රිලැක්ස් වෙනවා. මම අර කලින් කිව්ව ෆොටෝ ලොකේෂන් එක තමයි මේක. මෙතන ලස්සන තැන් තියෙනවා. එතෙන්ට වෙලා ෆොටෝ ෂූට් එකක් කරලා තමයි අපි ආපහු ගියේ. ඔන්න මේ ඉන්නේ වීඩියෝ අරන් දෙන යාළුවා. එතෙන්ට වෙලා පැයක් විතර කියව ඉඳලා ආයෙත් අපි ආව ලයිබ්‍රරි එකට. මේ තියෙන ඉතින් ලයිබ්‍රරි එක තියෙන බිල්ඩින් එක. මේ බිල්ඩින් එක ඕපන් කරේ මේ අවුරුද්දේ. ඉතින් මේකේ කැන්ටින් එක, ලයිබ්‍රරි එක, කොමන් සපෝට් යුනිට් එක මේ කියන හැම එකක්ම මේකේ තියෙනවා. අමතක වුණා. ලොකු ඔඩිටෝරියම් එකකුත් තියෙනවා. බිල්ඩින් එකට ඇතුල් වෙද්දිම තියෙන කැන්ටින් එක. පාඩම් කරන්නත් කැන්ටින් එක යූස් කරනවා අපි. ගොඩක් ඉඩ තියෙනවා. එතකොට යාළුවෝ ගොඩක් එකතු වෙලා ඩිස්කස් කරන්න පුළුවන්. ෆස්ට් සෙම් එකේ ෆස්ට් වීක් එක නිසා මේ දවස්වල කැම්පස් එකේ ගොඩක් රෂ් එක නැහැ. ඉතින් මං කියන දේවල් අහහා මගේ පිටිපස්සෙන් කැමරාව අරන් එන යාළුවා ටිකක් පව් කියලා මට හිතෙනවා. වීඩියෝග්‍රැෆි කියන්නේ හැබැයි යාගේ හොබි එක. ඒක නිසා ඔන්න ඔහේ කමන්නේ. තව දෙයක් කියන්න බැරි වුණානේ. ඉතින් අලුත් ෆස්ට් ඉයර් එකට නංගිලා මල්ලිලා ආවා. ඉතින් ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට ආපු කැම්පස් එක මොකක්ද කියලා. ඉස්සරහදි කරන වීඩියෝ වලින් ඔයාලට මම කියලා දෙන්නම් මං කරන ඩිග්‍රී එක මොකක්ද, ඒකෙන් තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවාද, මේ වගේ විස්තර මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම කැම්පස් යන බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට ලංකාවේ තියෙන අනිත් කැම්පස් වල තියෙන ඩිග්‍රීස් ගැන ගොඩක් විස්තර ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන දිගටම මාත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලට මේ විස්තරත් ළඟදිම දැනගන්න පුළුවන්. මේ තියෙන ඉතින් අපේ ලයිබ්‍රරි එක. මේ තියෙන ඕපන් ඒරියා එක. එතකොට මම දැන් යන්නේ රිසර්ච් තීසිස් තියෙන ඒරියා එකට. එතකොට මේ ඔයාලට පේන්නේ අපේ සබ්ජෙක්ට්ස් වලට අදාළ එක ටෙක්ස්ට් බුක් තියෙන පැත්ත. අපි යමු දැන් පාඩම් කරන්න.
අපිට දැන් එක්සෑම් ඉවර වෙලා සති 2ක කාලයක් විතර වගේ තමයි වෙන්නේ. ඉතින් දැන් ඇග්‍රී එකේ අයට එක්සෑම් නිසා ඒගොල්ලෝ ඇවිල්ලා පාඩම් කරනවා. මට ඉතින් කියන්න බැරි වුණානේ මගේ ඩිග්‍රී එක මොකද්ද කියලා. මම කරන්නේ ෆුඩ් සයන්ස් ඇන්ඩ් නියුට්‍රිෂන්. එතකොට මගේ ඩිපාර්ට්මන්ට් එක තමයි නියුට්‍රිෂන් ඇන්ඩ් ඩයටෙටික්ස්. ඔන්න ඔයාටත් ආසාවක් තියෙනවා නම් ඩයටීෂියන් කෙනෙක් වෙන්න, ඔයාටත් පුළුවන් අපේ කැම්පස් එකට ඇවිල්ලා ඔයාගේ හීනේ හැබෑ කරගන්න. මෙතන තමයි මම පාඩම් කරේ. ඉතින් එළිය බැලුවහම ලස්සනට සරවුන්ඩ් එක පේනවා. ඉතින් මං ආයෙත් වැඩේට එන්ටර් වෙන්නයි හදන්නේ. පාඩම් කරද්දී අපි දෙන්න කතාවට අහු වෙන නිසා යාළුවයි මම ඉන්නේ තැන් දෙක. දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එක. ඒ කියන්නේ Faculty of Livestock Fisheries and Nutrition. දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් අපි බස් එකට යන්නයි හදන්නේ. මේ තියෙන්නේ අපේ මල් පාර. මේ සුදු පාට පෙට්ටි තමයි මීමැසි පෙට්ටි. මේවා ඇතුලේ මීමැස්සෝ ඉන්නවා. පොණ්ඩ එක ඇතුලේ ඔන්නම් අපිට බෝට්ටු වදින්නත් පුළුවන්. අන්න කොක් යාළුවෙකුත් ඉන්නවා. මට තව දෙයක් අමතක වුණානේ. ලංකාවේ තියෙන ගුවන් හැරවුම් ලක්ෂයක් පේන කැම්පස් එක තමයි අපේ ප්‍රමිසස් එක. අපේ කැම්පස් එකේ අහස දවස පුරාම ඉතින් ප්ලේන් වලින් නම් අඩුවක් නැහැ. අපේ ප්‍රමිසස් එක කටුනායක එයාපෝට් එකට ගොඩක් ළඟයි. දැන් ඉතින් රෑ කෑම වෙලාව අද රයිස් කුකර් එකෙන් තමයි හැම කෑමක්ම හදාගන්න වෙන්නේ. මොකද මගේ ගෑස් ලිප කැඩිලා. මුලින්ම වෑංජන දෙක හදාගෙන ඊට පස්සේ තමයි බත් එක හදාගන්න වෙන්නේ. ඉතින් මං උයන්න ගොඩක් ආසයි. මේ තියෙන්නේ අපි උයාගත්ත කෑම ටික. අද ඩෙසර්ට් එකට තියෙනවා ගොඩාක් දේවල්. පළතුරු ඔක්කොම එකවර ඉදුණු නිසා මේ ඔක්කොම එකට කන්න වෙනවා. මේ තියෙන්නේ අපේ ගෙදර ගහේම හැදෙන අල්පොන්සු. එහෙනම් අල්පොන්සුත් එක්ක අද මම වීඩියෝ එක ඉවර කරනවා. ගිහින් එන්නම්.